සේරම ගත්තා මේනම් මේ මං යනවා එන්න වෙලා පුතේ මේ පරිස්සමෙන් යන්න ඕනේ. හරි අපි කියන්න හරි උෂාන්ය හරියා. මම මේ බස් එකේ ඉන්න සෙඩ් එකකට බස් එක ගාවට යන්නේ. හරි ඔයන්න. එහෙනම් ඉතින් යන්න තමයි තියෙන්නේ. අද හොඳ ගානක් ලැබුණොත් නම් හොඳයි. ඉතින් නැත්නම් ඉතින් ඉවරනේ. අඩු පුරක්වත් පත්තු කරලා නෑනේ. මම කරන්න ඕනේ තේරෙන. අම්මා අසලියයි කොහොමද මේ ෆුල් ටැන්ක් එකක් ගහලා දෙන්න වෙන එහෙමනේ අයියේ වෙන්න ඕනේ. නැත්තම් හැමදාම අපි තෙල් ගහන්න වෙන කොහෙන්ද? අයියා ගෙන්නේ අයියේ ගහන්නයි ෆුල් ටැන්ක්. මෙන්න අපි එහෙනම් ගිහින් එන්නන්නේ. හරි අයියා අපි ගිහින් එන්නම්. උනත් හොඳ මිනිහානේ රුපියල් 30කුත් අඩුවෙන් ගත්තේ. ඒක නම් ඇත්ත. සින්දුවක් දාලා ගන්න ඕනේ හඳුන් කූරක් පත්තු කරන්න. හරි අයියා හරි. ඔව් අයියා ඔහොම යන්නකෝ. එතන තමයි ස්කූල් තියෙන්නේ. ඉන්න පුතාලා ඉස්සරහ නවත්තනවා එන්න පස්සෙන් එන්න. ළමයි පරිස්සමට නගින්න සීට් තියෙනවා බය වෙන්න එපා. ළමයිට මාර හදිසියන්න තියෙන්නේ. ඒකනේ මහත්තයෝ කියන්නේ උගන්වන්නෙත් මාරම අමාරුයි. අපි යමු මහත්තයා එහෙනම්. හරි මේ ඔය සින්දුරික මාරු ගන්නඩලුවා. මාම ලයිට් දාන්න හෝල් දාන්න හෙඩ් ලයිට් දාන්න සින්දු දාන්න අනුකූල පත්තු ගන්න මාමේ. හරි ඉන්න පුතාලා ඉන්න. මේ ඔෂාන් ඔය කිරිටි කරන්න ඕනේ. හරි ඉන්න ටක් කරගන්න. මේක හොඳයිද මල්ලා සින්දුව? එතකොට දැන් අපි ඊට පස්සේ යන්න කොහොමද ඉස්සෙල්ලාම කණ්ඩ වගේ අපි ඊළඟට යන්නේ මහත්තයා අර හම්බන්තොට හොටෙල් එකක් තියෙනවා. ඒක අපි කන්න නවත්තමු මේ මම හිතන අවුලක් නැති වෙයි කියලා. හරි අවුලක් නැ අපි යන්කෝ මට තැන කියන්න. ඔතන මහත්තයා. මෙතන හරි මෙහාට දාගන්න බලමු. දාගන්න පුළුවන් වේද මන් දන්නේ ෂුවර් යන්න ආනේ පුළුවන්නේ. හරි නම් කට්ටියම කණ්ඩකෝ වෙන කට්ටියම ළමයි කලබල වෙන්න එපා. හැමෝටම කෑම තියෙනවා. නගින්න ගමු. ළමයි දඟලන්න එපා. කොහොම ඉන්න දැන් බස් එක යන ගමන් ඉන්නේ වැටේවා. ලයිටගෙන ඉන්න එපා ඉඳගන්න. බූෂාන් පුදුම ළමයි ටික හම්බෙලා දෙන පට්ට දැකට ඉන්නත් දඟලන්නේ.
ඒකනේ අප්පා කියලා වැඩක් නැහැ. මම හිතුවේ නෑ මේ වගේ ළමයි සෙට් එකක් හම්බෙයි කියලා. එතකොට වැඩම අපි ඊළඟට යන්න ප්ලේස් එක කොහෙද දන්නේ නැහැ. අපි ඊළඟට යන්නේ අර පන්සලක් තියෙන මාතරාගේ පන්සලට තමයි යන්නේ. පන්සලට ගිහින් තමයි යන්න ඕනේ. ඊට පස්සේ මම දැන් ඔයාලට කියන්නම්කෝ. හරි මැඩම් හරි. දැන් කට්ටිය මිදගන්න මේ මංකු සහිත කම් දෙක තමා දැන් යන්න යන්නේ සින්දු කියන එක නවත්තන්න සින්දු ආගෙන යන්න. දැන් මේ කන්දක් ඉන්න වලට අමාරුයි වැටෙන්න පුළුවන් ඒකින්ද කට්ටිය මිදගන්න. එහෙම ළමයි කට්ටිය මිදගෙන ඉන්න ඕන නෑ. දඟලන්න එපා. අපිටත් එක්ක ලැජ්ජ වෙනවා. අරටත් ලැජ්ජාවක් එතකොට. ටීක බලන්න. ටීක අපි දව කරලා තියන්නේ. අයියෝ. කට ඉඳගන්න. අපි තැනට ඇවිල්ලා ඉන්නේ කට්ටියම හිමීට බහැලා පෙරෝලිමට යන්න ඕනේ ළමයි. ටීචර් බයෙන් දෙක අපි පොයේමට යන ඉස්කෝලේටත් නේද? අයියෝ මේ ළමයි ආවනේ. දැන් ඉතින් කණක් ඇහෙන්න නැහැ. උෂාන පිටිපස්ස බලන්න. හරි ගන්න. තව ගන්න. ඕ ඉස්සරහට දාලා හරවල ගන්න. ඕ දැන් හරව ඉවසක් ගන්න. එහෙමම හරවන්න. වමට හරවන්න වමට. වමට කපන්න වමට. ඉස්සරහට ගන්න. හරි හෝ. ඉස්සරහට. හරි හෝ. ඉවසක් ගන්න. හරි දැන් කපලා ගන්න. දැන් ගත්තයි.
හරි දැන් ගන්න හරි. හරි ළමයි දැන් අපි යන්නේ පළවෙනි උපතට. ඉතින් කට්ටියම හිමීට කෑ ගහන්න නැතුව ඉන්න ඕනේ. අර පන්සලට ගියාගෙන සීරුවෙන්ම යන්න ඕනේ. දැන් යන්නේ ඒක. මොනවද අපේ ටීචර් ඩ්‍රයිවිං ටීචර් ආවා. හරි නැගින්න. මාත්‍යාට ළමයි නගින්නවා. ළමයි ඉන්නේ කෑ ගහන්නේ ළමයි හිමීට. මහත්තයා ළමයි ඊළඟට යන්නේ මේ බීච් එකට. මහත්තයා මේ අපිට බීච් එකට ගිහලා ඩීජේ ගහන්න පුළුවන් නේද? මොකද අපිට මේ බීච් එකට ගිහලා ඩීජේ ගහන්න පුළුවන්ද? ඒක පුළුවන් මේ අපි හරි ඒවල කොහොමද ඒක අතර යන්නේ. ඔව්. ලස්සනනු බෙදනු අන්දකහිත ගැස්සීලා යාවී මගේ දඟකාරී එක බැල්මෙන් සදේ මාහදමවතාගේ අපි අදර පෙමිදනතුන් තුළ තිප ගන්නම යෝනෙ දන්නේ තුවසා ගැස්සීලා යාවී මගේ දඟකාරී එක බැල්මෙන් සදේ මාහදමවතාගේ අපි අදර පෙමිදනතුන් තුළ තිප ගන්නම යෝනෙ දන්නේ තුවසා ළමයි කෑ ගහන්නේ දැන් නටන්න අවස්ථාව දීලා තියෙන්නේ. එක්කෙනෙක්වත් ඉන්න බෑ නටන්න තමයි තියෙන්නේ. හරිද? මම ටීචර් මේ ඔෂාන් එක්ක මේ වීඩියෝ එක සෙටප් කරන්න. එතකොට ළමයිට ඉතින් ඉන්න පුළුවන්. හරි පුළුවන්. ඔයා සෙටප් කරන්න. හරි ටීචර් මේ ඔෂාන් එනවා. ඔතන වයර් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් සෙට් කරලා බෆල් එක ගහන්න. ඕක ඕපන් කරන්න.
නෙට්ටි අවුස් කරන්න දැන් LED තියලා ඔන්න ඉතින් ළමයි ඉඳින්න සමජයේ පාසල කිසිවාකු විශේෂ ජානිකාව ඉතිරින් වාගපත් වෙනවා. සස්කයිබ් කරලා නැත්නම් සස්කයිබ් කරන්න.